හායි යාළුවනේ. ඉතින් මම ඉස්සෙල්ලා වීඩියෝ එකක් කිව්වා ඊළඟ වීඩියෝ එකෙන් මම සිපොප් මෙතඩ් එක අරන් එනවා කියලා. ඉතින් ඒක වගේම අද ගෙනල්ලා දෙන්න ඔයාලට සිපොප් මෙතඩ් එක. ඉතින් සිපොප් මෙතඩ් එක කිව්වට මේක අද මම ඔයාලට සිපොප් මෙතඩ් එක හදන විදිහ නෙමෙයි කියලා දෙන්නේ. පොඩ්ඩක් ඒක හඳුන්වලා සිපොප් මෙතඩ් එක කියන්නේ මොකක්ද කියලා දෙන්නේ. ඉතින් ඔයාලා එහෙම කියද්දි මේ වීඩියෝ කට් කරලා යන්න එපා. සිපොප් මෙතඩ් එක මට හදන විදියයි ඕනේ කියලා දෙන්න මේ ඕනේ කියලා. ඉතින් සිපොප් මෙතඩ් එක හදනවා නම් මේ ටික අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් අපි වැඩි කතා නැතුව සිපොප් මෙතඩ් එක මොකක්ද කියලා බලන්න යමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා මාත් එකතු වෙන්න. එහෙනම් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මෙහෙම සිපොප් මෙතඩ් එක ගත්තාම මේ සිපොප් මෙතඩ් එකට ලොකු අර්ථයක් තියෙනවා යාළුවනේ. මෙහෙම සිපොප් මෙතඩ් එක ගත්තාම මේ සිපොප් කියන වචනේ හැදිලා තියෙන අකුරු හතරකින්නේ. ඒ තමයි CFOP. ඒ හතර අපි දැන් වෙන් කරලා ගමු. CFOP විදිහට වෙන් කරලා ගමුකෝ. වෙන් කරලා ගත්තාම මේ අකුරු හතරට අර්ථ හතරක් තියෙනවා යාළුවනේ. දැන් අපි C එකේ අර්ථය බලමු. C එකේ අර්ථය තමයි ක්‍රොස් එක. F එකේ අර්ථය ගත්තොත් F එකේ අර්ථය තමයි F12. O එකේ අර්ථය OLL. P එකේ අර්ථය PLL. දැන් ඔයාලට තේරෙනවා ඇති ක්‍රොස් එක කෙටි වෙලා තමයි C හැදිලා තියෙන්නේ. F12 එක කෙටි වෙලා F හැදිලා තිනවා. OLL එක කෙටි වෙලා O හැදිලා තිනවා. PLL එක කෙටි වෙලා P හැදිලා තිනවා. මේ අකුරු හතරම එකතු වෙලා සිපොප් මෙතඩ් එක හැදලා තිනවා. දැන් ඔයාලට තේරෙනවා ඇති සිපොප් මෙතඩ් එක කියන්නේ මොකක්ද කියලා. ඔයගොල්ලන්ට යන්නේ නැති දැන් අර්ථයක් එන්නේ නැති. එහෙනම් දැන් අපි එක එක බලමු ක්‍රොස් කියන්නේ මොකක්ද කියලා. ඉතින් යාළුවනේ මේකට තමයි ක්‍රොස් එක කියන්නේ. ඔයාලට පේන්නේ නැති සුදු පාට කතරේ. මම ඔයාලට මේක රුබික් කියුබ් හදන වීඩියෝ එකේ කියලා දුන්න හදන විදිය සුදු පාට කතරේ. දැන් බලමු අපි F12 කියන්නේ මොකක්ද කියලා. ඉතින් යාළුවනේ F12 කියන්නේ මේ කතරේ හදලා මෙන්න මේ තීරු දෙකම එකවර හදනවා. මේ පැත්තත් එක්කම මැද පේටියත් එකවර දෙකම එකට හදනවා. දැන් අපි කියුබ් එක සරල විදිහට හදද්දී ක්‍රොස් එක හදලා පළවෙනි පැත්ත හදලා ඉවරලානේ මේ මැද තීරුවට යන්නේ. F12 එකෙන් කරන්නේ ක්‍රොස් එක හදලා පළවෙනි පේලියයි දෙවෙනි තීරුවයි දෙකම එකට හදන එක. අන්න ඒක තමයි F12 කියන්නේ. දැන් බලමු OLL එක මොකක්ද කියලා. OLL එක තමයි යාළුවනේ මෙන්න මෙහෙම F12 දාලා මෙන්න මෙහෙම කාපාට පැත්ත සම්පූර්ණයෙන්ම හදාගන්නේ. පේනවා ඇති. දැන් බලමු PLL එක මොකක්ද කියලා. PLL එක තමයි යාළුවනේ මෙන්න මේක. පේනවා ඇති. මේකේ හැම පැත්තම හැදලා තියෙනවා මෙන්න මේ පැති තුනේ විතරක් HP මාරුලා තියෙනවා. ඉතින් මං මේ PLL එක ගැන රුබික් කියුබ් සරල විදිහට විසඳන එකේ කියලා දුන්නා. ඉතින් ඒ සරල විදිහට විසඳන එකේ මේක එක කොටසක් විතරයි කියලා දුන්නේ. මං ඊළඟට කියනවා සිපොප් මෙතඩ් එක හදන විදිය. ඉතින් ඒකෙන් කියලා දෙන්නම් PLL එක කොහොමද හදන්නේ කියලා. ඉතින් මේ බලන්න මේකේ මෙන්න මේ පැති තුනේ විතරක් HP තුන මාරු වෙලා තියෙන්නේ. ඉතින් කොහොම තමයි සිපොප් මෙතඩ් එක හදන්නේ. ඉතින් යාළුවනේ සිපොප් මෙතඩ් එකේ ක්‍රොස් එකයි F12 එකයි OLL එකයි PLL එකයි හදන විදිය මං ඊළඟ වීඩියෝ එකෙන් ගේනවා. ඉතින් හතරම ගේන්නේ එක වීඩියෝ එකකින් නෙමෙයි කොටස් හතරකට බෙදලා මං ගේන්නේ. එක කොටසකින් ක්‍රොස් එක අනිත් කොටසෙන් F12 එක OLL එක PLL එක කොටස් හතරකින් තමයි ගේන්නේ දාන්නේ. ඉතින් ඔයාලා subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට මම වීඩියෝ එක අප්ලෝඩ් කරපුවම ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතුණා ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ මං හිතනවා ඔයාලට සිපොප් මෙතඩ් එක හොඳට තේරෙන්නේ නැති කියලා. දැන් ඔයාලා දන්නද සිපොප් මෙතඩ් එක කොහොමද ඇදලා තියෙන්නේ? සිපොප් මෙතඩ් එක කියන්නේ මොකක්ද කියලා. ඉතින් මං ඊළඟ වීඩියෝ එකෙන් කියනවා සිපොප් මෙතඩ් එක හදන විදිය. ඉතින් එක වීඩියෝ එකකින් නෙමෙයි ගේන්න හිතාන්නේ. වීඩියෝ හතරකට කඩලා ගේන්න හිතාන්නේ. ක්‍රොස් එක F12 එක OLL එක PLL එක වෙනම ගේන්න හිතාන්නේ. ඉතින් යාළුවනේ මම subscribe කරලා තියාගන්න. බෙල් අයිකන් එක තෝල් කරලා
තියාගන්න. වීඩියෝ හොඳයි කියලා හිතනවා ලයික් එකක් දාන්න thumbs up ගන්න එපා. ඔයාලට මම හිතා ප්‍රශ්න තියෙනවා නම් පහලින් තියෙන කමෙන්ට් බාර් එකේ කමෙන්ට් එකක් දාන්න අමතක ගන්න එපා. එහෙනම් යාළුවනේ අපි සිබොම්ම දෙඩ හදන ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනවා. ඔයාලට සුබ දවසක්.